පුන්ශාන්ත, පැතුම් රශ්මික, චාමර ගුණවර්ධන, TWMAS දිසානායක, RMS එම් ප්‍රසන්න, KAD රවිෂ ජයශාන්, නිසල මලින්ද ජයසුන්දර, AKR අමරසිංහ, සුදේශ් ජයලත්, කසුන් චාමර සමගින් සමින්ද සඳුන්. සැලකිය යුතු තරඟකරුවන් සංඛ්‍යාවක්. ඔව් ඒක ඉලක්කම 11ක්. මෙන්න වට පහකින් සමන්විත Group M Street Trail 100cc up to 125cc 2-stroke අංශයේ තරගිසව. තරඟකරුවන් රැසක් මාර්ගයේ වැරදි ගියත් කඳු ගැටි මතින් පවා පැමිණ කෙසේ හෝ තමන්ගේ ධාවන පතේ කළමනාකරණය කරගන්නා දාවකින් මේක තමයි මේ ක්‍රීඩාවේ ඇති චමත්කාරය. ක්ෂණිකව එක මොහොතක තප්පරයිතා කුඩා ප්‍රමාණයක තප්පරෙන් කුඩා පංගුවක් ඇතුලේ පවා දාවකින්ට සිදු වෙනවා ඒ මොහොතේ ක්ෂණික තීන්දුව ගන්න. රවිෂ ජයශාන් විය යුතුයි ඉදිරියෙන්. ඔව් රවිෂ ජයශාන්. නමුත් මේ තරගය නියෝජනය කරන තවත් නම් දරු දාවකින් කිහිප පොලක්ම. වට පහයි. දැන් පළමු වටේ අවසන්. රවිෂගේ පසුපසින් පැතුම් රශ්මික අංක 62 ඉදිරියේ රවිෂ ජයශාන්. නමුත් දැන් හොඳ සටනක් දෙනවා පැතුම් රශ්මික නොසිතූ ආකාරයෙන් පරතරය අඩු කරගෙන පියවාගෙන රවිෂ ජයශාන් සමග සටනට තමන් සූදානම් බව. මේ අංක 57 පෙර වතාවේදී දුටුවා RMS එම් ප්‍රසන්න. රවිෂ ජයශාන් කඳු ගැටති පිමි එකින් එක පසු කරමින් ජයග්‍රහණය මිස වෙන කිසිවක් නොවේ යන උද්දුත පාඨයේ පෙරදරි කරගෙන තමයි තරඟකරුවන් තරඟ වදිනේ. දිනල නැත්තම් වෙන මොකක් අත්තරක් නැහැ. ඒ හින්දා ජයම පමණයි, ජයග්‍රහණයම පමණයි, දිනුමම පමණයි. ඒ දිනුම හවා යන යතුරුපැදිය අංශයේ අද දවසේදී නිල පළමු ජයග්‍රාහකයා බවට පත්වන්නේ රවිෂ ජයශාන්ද. ප්‍රශ්නාර්ථයක් පමණයි. ක්‍රීඩාව අවනිශ්චිතයි. රවිෂ ජයශාන් සමහර දාවකීන්ට වඩා වටයක් ඉදිරියෙන්. තුන්වන තරඟ වටේ මේ ක්‍රියාත්මක වෙමින් පවතින. ජයශාන් රවිෂ ජයශාන් ඔහුගේ ධාවනයේ තරම කියලා කියන්නේ තව බොහෝ දාවකීන්ට වඩා තව කිහිප දිනකට වඩා ඔව් වටයක් ඉදිරියේ වටයක් ඔව් වටයක්. ඒක සුළුපටු ප්‍රමාණයක් නෙවෙයි. යතරතුරුදී ඇද වැටීමක් සෑහෙන සිත් ඇවුලට පත් වී සිටි ආකාරයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. රවිෂ ජයශාන් මෙන්න ගැටති සහිත කලාපය. ඔබ පසුබිම නැත්නම් උඩු ගෝණයේ සිට නැරඹුව විට ඔබට දිස්වන ආකාරය. රවිෂ ජයශාන් සමහර දාවකීන්ට වඩා වටයක් ඉදිරියෙන්
ඒ අතරතුරේ සටන හැඩ කරනවා. සටන විවෘත එකක් බවට පරිවර්තනය කරනවා. සුදේශ් ජයලත් අංක 66 දෙවන ස්ථානයේ දැන් සටනක් තියෙනවා එතන. අංක 66න් නිසල මලින්ද ජයසුන්දර. ජයසුන්දරගේ පිම්ම වට පහකින් සමන්විතයි. මේ ක්‍රියාත්මක වන්නේ දෙවන සමාන හතරවන තරඟ වටය. මේන් පසු අවසන් තරඟ වටයට පැමිණෙන්නට සූදානම් වෙන දාවකී. ඉතාමත්ම ආසන්න නැමැති කිහිපයක්ම දකින්නට පුළුවන්කම තිබෙනවා. දිගු පරතරයකින් නොවේ. මේක අභියෝගයක්. වේගය වැඩි කරගන්න වෙලාවක් නෑ. වැඩි කරගෙන උඩා පවාඩු කරමින් ගන්නට තිබෙනවා වාංගුව. ඒ වාංගුව තරණය කළ සැනින් දාවකින උත්සාහ කරනවා නම් හාරි. දැන් තමයි ස්පීඩ් එක වැඩි කළ යුත්තේ. වේගය වැඩි දියුණු කළ යුත්තේ. මොන ඉදිරියෙන් අර කලින්ටත් වඩා තියුණු තීරණාත්මක වාංගුවක්. ඉතින් දාවකයෙක් මොනතරම් විශිෂ්ටයක විය යුතුද ඒ මොහොත කළමනාකරණය කර ගැනීම සඳහා. ඒ භූමිය කළමනාකරණය කර ගැනීම සඳහා. තරංගවලට නියෝජනය දෙන්න දාවකීන්ට පුළුවන්. හැබැයි ජයග්‍රහණවලට හිමිකම් කියන්න පුළුවන්කම තිබෙන්නේ ඒ තමන් නියැලෙන විෂය පිළිබඳව හොඳ හැබෑරීමක් ඇති දාවකීන්ට පමණයි. ඒක ධාවන පතයට පමණක් නෙවෙයි සමස්ත ජීවිතයටම සම්බන්ධ කතාවක්. නිසල මලින්ද ජයසුන්දර පසුපසින් දෙවැන්න. මේ මවදුටු තරගයේ විශේෂ අවස්ථා. තරග ආරම්භයේදීම අපි දන්න ඕනෑම ශූර දාවකයෙක්ගේ මූලික අභිප්‍රාය තමයි අර පොකුරේ පීඩනයට පොකුරේ තදබදයට මුහුණ නොදී පහසුවෙන් තරගය නිමා කිරීම සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය කර ගැනීම. මේ අද වැටීමක් සිදු වුණු මොහොත රවිෂ ජයශාන් සමහර දාවකීන්ට වඩා වටයක් ඉදිරියෙන් මේ වංගු සහිත කලාපයන් හිදී තමන්ගේ පාදය භාවිතා කොට වංගුවේ බැම්ම මත නැගී හොඳ වේගයක් පාලනය කරගන්නට ගන්නා උත්සාහය. නිසල මලින්ද ජයසුන්දර දෙවන ස්ථානයේ සිටියේ. පළමු යතුරු පැදි අංශයේ තරගය වශයෙන් සංවිධානය වුණේ ගෲප් M ස්ට්‍රීට් රේල් සිල්ඩදාර්තාවයේ CAC 125 දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කුසලානේ වෙනුවෙන් පැවැත්වුණු තරගය. සම්මාන ප්‍රදානය සඳහා වගේ ගෞරවනීය ආරාධනය ෆියෝනා මුණසිංහ මහත්මියට DGM මාකටිං ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්. ගෲප් M ස්ට්‍රීට් රේල් සිල්ඩදාර්තාවේ CAC 125 ටූ ස්ට්‍රෝක් තරගාංශයේ තුන්වන ස්ථානය සුපුන් ශාන්ත. එහි දෙවන ස්ථානයට හිමිකම් කිව්වේ නිසල මාලින්ද ජයසුන්දර. දැන් අපි ආරාධනය කරමු ජයග්‍රාහකයාට. KAD රවිෂ ජයශාන් අද යම් අනතුරකටත් මුහුණ පෑවයි අනතුරු ඔහු සහභාගී වුණු තරගයේදී නමුත් දෛවයේ වාසනාවකට ඒ තරම් බරපතල හානියක් සිදු නොවි අපි ඉක්මනින් ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අපි හොඳ අපල සනාදයකින් සංග්‍රහ කරමු. රවිෂ ජයශාන් ජයග්‍රාහකයන් තිදෙනාම ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයන් ඒත් එක්කම සම්මාන ප්‍රදානය සඳහා සම්බන්ධ වුණු ෆියෝනා මුණසිංහ මහත්මියට ගෞරවනීය ස්තුතිය. DGM මාකටිං ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්. ජයග්‍රාහකයන්ට උණුසුම් සුබ පැතුම්. දැන් අපි යනවා